හරි පුතේ ඔන්න අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපේ ක්ලාස් එකේ හතරවෙනි පේපර් එක. හතරවෙනි පේපර් එකත් එක්ක සාකච්ඡාවක් දාන්නයි යන්නේ. පුතේ ඒකේ බලන්න පළවෙනි MCQ ටික. පළවෙනි එක. දෛශික රාශි පමණක් අඩංගු වරණය වන්නේ. පුතේ මුලින් මතක් වෙන්න ඕනේ ඔය දෙයක් මැනගන්න තියෙන රාශිනේ භෞතික රාශි කියලා කියන්නේ. එතකොට ඔය භෞතික රාශි ප්‍රධානාකාර දෙකක් තියෙනවා. දෛශික රාශි අදිශ රාශි. ඒතර දෛශිකයි කියන්නේ විශාලත්වයක් තියෙනවා. ඒ වගේම නිශ්චිත දිශාවකුත් තියෙනවා. හැබැයි අදිශවල පුතේ විශාලත්වයක් තිබුණට නිශ්චිත දිශාවක් නැහැ. එතකොට මෙතනදී දෛශික රාශි කියලා කියන්නේ අපිට කෙටියෙන් පැත්තෙන් දාන්න අපි මේ පළවෙනි පේපර්ස් වල මම හිතන්නේ ඔය දෛශික කතාව කතා කරලා තියෙනවා. දෛශික ළඟට ලියනද මේ විදියට විශාලත්වයක් ඇති නිශ්චිත දිශාවක් ඇති රාශි වේ. විශාලත්වයක් ඇති නිශ්චිත දිශාවක් ඇති රාශි වේ. විශාලත්වයක් ඇති නිශ්චිත දිශාවක් ඇති රාශි වේ. දෛශික කියන්නේ පුතේ ඒකයි. ඒතකොට මේ ඉන්න අයගෙන් දෛශික විතරක් ඉන්නේ. පළවෙනි එක බලයයි ප්‍රවේගයයි. ඉතින් පුතේ බලයයි ප්‍රවේගයයි දෙන්නම දෛශිකයි. හරි පුතේ. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. එතකොට බලය සහ ප්‍රවේගය ගත්තොත් දෛශිකයි. මොකද බලයටත් දිශාවක් තියෙනවා. ප්‍රවේග දිශාවක් තියෙනවා. 2. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක වන්නේ. පුතේ සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක දෙකයි. සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක දෙකයි. මොනවද? ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවයයි ආය අභිලම්බ ප්‍රතික්‍රියාවයි. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවයයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි. ඒකට මොකද උත්තරේ බලන්න ඒකේ? පොඩපොතේ යට හිස්තනේ පොඩ වෙලා ගන්න මේක. මෙහෙම දා ගන්න ඕක. හරි. මොකද උත්තරේ එතකොට ස්පර්ශ පෘෂ්ඨ ස්වභාවයයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි තියෙන්නේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ. ඊළඟට 3. ස්කන්ධය කිලෝග්‍රෑම් 70ක් වන පුද්ගලයෙකුගේ බර වන්නේ. ස්කන්ධය කිලෝග්‍රෑම් 70ක් වන පුද්ගලයෙකුගේ බර වන්නේ. එතකොට පුතේ බර කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ බර සමානයි යම් කෙනෙක් යම් ද්‍රව්‍යක ස්කන්ධය වැඩි කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණයෙන්. බර ගන්නේ කොහොමද ඔයා? එයාගේ ස්කන්ධය වැඩි කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණයෙන්. දැන් මෙයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 70යිනේ. ගුරුත්වජ ත්වරණය කීයද? 10යි. එතකොට පුතේ 70 වාරයක් 10 700යි. බර කියලා කියන්නේ බලයක් හින්දා නිව්ටන්. උත්තරේ පුතේ නිව්ටන් 700යි. ඔයා මේක දාගන්න. හරි පුතේ. ඊගාවට අපි යමු අපේ
හතරවෙනි MCQ එක බලන්න. හතරවෙනි එක අන්වීක්ෂයක් මගින් මුල්වරට සෛලයක් නිරීක්ෂණය කළේ කවුද? පුතේ කවුද? රොබර්ට් හුක්. රොබර්ට් හුක්. උත්තර අංකය 2. හතරට එන්නේ 2. හතරට එන්නේ 2. හතරට එන්නේ 2. පුතේ ඊගාවට 5. ගතික ඝර්ෂණ බලය යනු කුමක්ද කියලා අපෙන් අහනවා. පුතේ ගතික ඝර්ෂණයක් කියලා කිව්වහම දැන් ඔය ඝර්ෂණ බලයේ ප්‍රධාන අවස්ථා 3ක් තියෙනවානේ. ස්ථಿತಿ ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය විදියට. දැන් ගතිකයි කියලා කියන්නේ පුතේ චලනයක් වෙන අවස්ථාවේ. ඒ කියන්නේ වස්තුවක් චලනය වෙනකොට ඇති වෙන ඝර්ෂණය. දැන් ඔයා බයිසිකල් එකට පදිනවා. බයිසිකලේ පදිද්දි පුතේ ආගේ බයිසිකලේ රෝදවල පෘෂ්ඨයයි පදින අවස්ථාව. කියන්නේ දැන් මේ බයිසිකලේ පැදන් යනවා. බයිසිකලේ පැදන් යනකොට මේ බයිසිකලේ රෝදවලයි මේ පාරේ පෘෂ්ඨය අතරයි ඇති වෙනවා ඝර්ෂණ බලයක්. මම උදාහරණයක් කිව්වේ වස්තුවක් ගමන් කරනවා නම් පුතේ ඒ අවස්ථාවේ ඇති වෙන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. එතකොට පහට මොකද්ද කියන්න පුළුවන් අපිට උත්තර 3න් 4න් 3 නේද? චලිතයේ සිදුවන අවස්ථාවේ ඇතිවන ඝර්ෂණ බලයයි. චලිතය ඇතිවෙන අවස්ථාවේදී චලිතය සිද්ධ කරන අවස්ථාවේදී ඇතිවන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරි. පුතේ 6 මූලද්‍රව්‍ය වර්ග කිරීමේ ක්‍රමයක් ලෙස ආවර්තතා වගුව මුලින්ම ඉදිරිපත් කළේ කවුද? පුතේ කවුද ඉදිරිපත් කළේ? ඩමිත්‍රි මෙන්ඩලීව්. කවුද ඉදිරිපත් කළේ? ඩමිත්‍රි මෙන්ඩලීව්. උත්තරේ 3. උත්තරේ 3. හරි පුතාලා ඊගාවට 7 වෙනි එක. වස්තුවේ ගම්ම්‍යතාව වන්නේ. අපෙන් අහනවා පුතේ වස්තුවේ ගම්ම්‍යතාවයක් ගැන. කොහොමද අපි ගම්ම්‍යතාවයක් හොයාගන්නේ? ගම්ම්‍යතාව සමානයි ස්කන්ධය වැඩි කරන්න ඕන ප්‍රවේගී. ඔයා ගම්ම්‍යතාව ගන්නෙ කොහොමද? ස්කන්ධය වැඩි කරන්න ඕන ප්‍රවේගයෙන්. ස්කන්ධය වැඩි කරන්න ඕන ප්‍රවේගයෙන්. හරි. පුතේ එතකොට ස්කන්ධය කීයද මේකේ තියෙන්නේ? ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. ප්‍රවේගය 5යි. දෙවරක් 5 10යි. kg ms ඍණ 1. kg ms ඍණ 1. උත්තරේ පුතේ 3. උත්තරේ 3. ඔය 15 හිස්රේම එකක් දාගන්න. ගම්ම්‍යතාව ගන්නෙ කොහොමද? ස්කන්ධය වැඩි කරනවා ප්‍රවේගයේ. එතකොට පුතේ ස්කන්ධය 2යි ප්‍රවේගය 5යි දෙවරක් 5 10යි. උත්තරේ 3 නේද? උත්තරේ 3. 8 ලී කුට්ටියක ABC පෘෂ්ඨ 3ක වර්ගඵල පිළිවෙලින් වර්ග සෙන්ටිමීටර්ස් 15 තව එකක 12 තව එකක 8 වේ. මේ පෘෂ්ඨ අතරින් වැඩිම සීමාකාරී ඝර්ෂණ බලයක් තිබිය හැක්කේ. පුතේ එකම ලී කුට්ටියනේ. හොඳට අපි ඔළුවේ තියන්න දේ තමයි දැන් අපි කල්නුත් නෝට් එක දැම්මා. සීමාකාරී ඝර්ෂණ බලයට පුතේ බලපාන්නේ දේවල් දෙකයි. ඒ කියන්නේ සාධක දෙකයි බලපාන්නේ. මොනවාද සාධක දෙක? එකක් තමයි පුතේ ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. අනිත් එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. එතන අපි කිව්වද වර්ගඵලයක් ගැන? එතන වර්ගඵලයක් ගැන කිව්වේ නැහැ පුතේ. ඒ කියන්නේ වර්ගඵලය ඔය සීමාකාරී ඝර්ෂණ බලයට මේ සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන්නේ නැහැ. ඉතින් ලී කුට්ටියේ මොන පෘෂ්ඨයේ ඔයා තිබ්බත් ලැබෙන ඝර්ෂණ බලය එකමයි. ඒ ලැබෙන ඝර්ෂණ බලයේ වෙනසක් වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලයේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අපිට ගන්න වෙන්නේ අගයේ වෙනසක් සිදු නොවේ කියලා. අගයේ වෙනසක් සිදු නොවේ. 4නේ 8ට 4.
9. ශාක සෛලයට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන ඉන්ද්‍රිකාව වන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට අනිවාර්යෙන් ඕන හරිත ලවය. හරිත ලවය කියන ඉන්ද්‍රිකාව. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට පුතේ ඔය හරිතප්‍රද කියන කොළපාට වර්ණ කියන්නේ හරිතප්‍රද කියන වර්ණකයේ අපි අඩංගු වෙන හරිත ලවය කියන චූටි ඉන්ද්‍රිකාව අනිවාර්යෙන්ම ඕනේ. හරිත ලවය අනිවාර්යෙන්ම ඕන. උත්තරේ හරිත ලව 2. 10. ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ල. පුතේ ඔය නියුක්ලියික් අම්ල ගත්තාම ප්‍රධාන වර්ග දෙකයි. මොනවද ඒවා? DNA අනිත් කෙනා තමයි RNA කියලා කියන්නේ. වර්ග දෙකයි නියුක්ලියික් අම්ල ප්‍රධාන වර්ග දෙකයි DNA RNA විදිහට. දැන් මෙයා ඇවිල්ලා ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ල, මෙයා කෙලින්ම රයිබෝ නියුක්ලියික් අම්ල. ඒතර මෙතෙන්ට අපි මුලට එන්නේ මුදේ ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ල. මෙයා පටන් ගන්නේ රයිබෝ නියුක්ලියික් අම්ල කියලා. මෙයා පුතේ ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ල, මෙයා ඇවිල්ලා රයිබෝ නියුක්ලියික් අම්ල. ඒතර උත්තරේ මොකද්ද? ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ල කියලා කියන්නේ DNA පුතේ. DNA. මේකත් දාගන්න. හරි. හරි පුතේ. අපි 11ට යමු. 11. ඝර්ෂණය වැඩි කිරීමට යොදන උපක්‍රමය මොකක්ද අහනවා පුතේ. පුතේ ඝර්ෂණය ගත්තාම ඝර්ෂණ බලමු උදාහරණ ටික බලමුකෝ. පෘෂ්ඨ සුමට කිරීම. ඒ කියන්නේ අපි සිදු කරන පුතේ පෘෂ්ඨය. එතකොට ඝර්ෂණ බලය අඩු වෙනවා ඇත්තටම. ලිහිසි තෙල් යෙදීම. අන්න අපි ලිහිසි තෙල් ඔය එන්ජින් ඔයිල් වගේ දේවල් දැම්මම මොකද වෙන්නේ? ඝර්ෂණය ඇත්තටම අඩු වෙනවා. බෝල බෙයාරින් යෙදීම. ඔය පුතේ රෝල බෙයාරින් දාලා වෙන්නේ ඝර්ෂණ බලය අපිට අඩු කරගන්න පුළුවන්. 3. ටයර් වල කට්ටා කැපීම. පුතේ ටයර් වල කට්ට කැපුවාම ඝර්ෂණ බලය වැඩි වෙනවා. උත්තරේ මොකද්ද? 3. ඝර්ෂණය වැඩි වෙන්නේ පුතේ ටයර් වල කට්ටා කැපුවාම. ටයර් වල කට්ටා කැපීම. උත්තරේ 3. 12. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැය 4ක කාලයකදී සම්පූර්ණ ගමන නිම කළේය. ධාවනය වූ මුළු දුර කිලෝමීටර් 112යි නම් බස් රථයේ සාමාන්‍ය වේගය අපෙන් අහනවා පුතේ. දැන් මේකනේ වේගය ගත්තොත් වේගය ගන්න කොහොමද? අපි වේගය සමානයි දුර බෙදන්න ඕනේ කාලේ. දුර බෙදනවා අපි කාලේ. පුතේ සාමාන්‍ය වේගයක් ඇවරේජ් ස්පීඩ් එකක් ගන්නකොට සාමාන්‍ය වේගයක් ගන්නකොට ආට තියෙන්නේ මුළු දුර බෙදන්න ඕන මුළු කාලේ. මුළු දුර බෙදන්න ඕනේ මුළු කාලේ. පුතේ මුළු දුර කීයද? මෙතන කිලෝමීටර් 112යි. කිලෝමීටර් 112යි. ඊගාවට කාලය පැය 4යි නේද? කාලය පැය 4යි. පැය 4 අපි දක්වන්නේ පුතේ දැන් පැය වලට කියන්නේ hours කියලානේ. පැය වලට කියන්නේ hours කියලා. ඒකෙන් අපි ගන්න h අකුර. එතකොට කාලය මනින්නේ පැය 4යි h කියලා. 112 බෙදලා බලන්න 4න් ඔයාලා 112
බෙදන්න 4න් 28. උඩ km ඉන්නවා යට h උඩට ආපුවම h ඍණ 1. 28යි kmh ඍණ 1. උදේ සාමාන්‍ය වේගය ගන්න පුළුවන් වාට මුළු දුර බෙදනවා මුළු කාලයෙන්. හරි ලේසි. යූරියා මවුල 0.2 ආස්ත ජලයේ දිය කරලා ද්‍රාවණ ඝන ඩෙසිමීටර 1ක් සාදායත ද්‍රාවණේ සාන්ද්‍රණය වන්නේ උදේ සාන්ද්‍රණය කිව්ව ගමන් ඔයාට මතක් වෙන්න ඕනේ සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම කාලය කියන එක. සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම කාලය කියන එක. සාන්ද්‍රණය සමානයි මවුල ගණන මවුල ගණන බෙදන්න ඕනේ පරිමාවනේ මම පරිමාවනේද කිව්වේ. උදේ මවුල ගණන බෙදෙන්න ඕනේ පරිමාවෙන්. සාන්ද්‍රණය ගන්නෙ කොහොමද? යම් තැනක ඉන්න යම් පරිමාවක ඉන්න මවුල ගාන බෙදන්න ඕනේ එතන තියෙන පරිමාවෙන්. උදේ මෙතන මවුල කොච්චරක් තියෙනවද? මවුල 0.2. හා 0.2 මෝල්. මවුල 0.2. පරිමාව ඝන ඩෙසිමීටර 1යි. හා පරිමාව ගත්තොත් ඝන ඩෙසිමීටර 1යි. දැන් සුළු කරමු 0.2 බෙදීම 1. 0.2 එකෙන් බෙදුවාම කීයද? 0.2යි. ඊගාට පුතේ උඩ ඉන්නවා මෝල් යට dm 3 උඩට එනකොට dm ඍණ 3. 0.2 එකෙන් බෙදුවාම 0.2යි. උඩ මවුල ඉන්නවා යට dm 3 උඩට එද්දි dm ඍණ 3. උත්තරේ 0.2යි. මේ කියන්නේ පුතේ ඝන ඩෙසිමීටරයට මවුල. මම මතක් කළොත් ඔයාලට ඒක පොඩ්ඩක් මෙයා කියවන්නේ කොහොමද අපි ඝන ඩෙසිමීටරයට මවුල. ඝන ඩෙසිමීටරයට මවුල. සරල ආසවණය මගින් සංඝටක වෙන් කිරීමට පාවිච්චි කරන්නේ මොකක්ද අහනවා අපි. පුතේ මොකක්ද පාවිච්චි කරන්නේ? සරල ආසවණේ අර ආසුත් ජලයේ සාමාන්‍ය වාගාව මේ normal පානි ජලයේ ඉන්නවා නම් ඒ ජලේ වාට අරගෙන ඒකෙන් ජලය විතරක් ගන්න ඕන. අපි කියනවා ආසූත ජලය වෙන් කර ගන්න ඕන. ආසූත ජලය පිළියෙල කර ගන්න ඕනේ නම් අපි පාවිච්චි කරන ඔය සරල ආසවණේ කියන එක මොකක්ද ඒකට ඕනම කරන උපකරණය?
මොකද්ද මෙයා? ලීබිග් කන්ඩෙන්සරය. අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? ලීබිග් කන්ඩෙන්සරය. ඒ කියන්නේ දැන් අපි අපි එතනදී වතුර ටික වාෂ්ප කරනවානේ. ඒතකොට සෙල්සියස් අංශක 100 දී ජලය විතරමයි වාෂ්ප වෙන්නේ. ඒතකොට ජලය විතරමයි වාෂ්ප වෙන්නේ. ඒ වාෂ්පය මෙයාගෙන් තමයි අපි කූල් කරගන්නේ. සිසිල් කරගෙන එක පැත්තක අපි ජල වාෂ්ප ටික යවනවා. අනිත් පැත්තෙන් එනවා ද්‍රව ජලය ටික. බිඳු බිඳු එක. මොකද වාෂ්පයක් වායුවක් සිසිල් කළාම කූල් කළාම මොකක්ද හැදෙන්නේ අපිට? ද්‍රව ජලය. ද්‍රව ජලය. ඒතර මෙයා ඇවිල්ලා ලීබිග් කන්ඩෙන්සරය. ලීබිග් කන්ඩෙන්සරය. ලීබිග් කන්ඩෙන්සරය. ලීබිග් කන්ඩෙන්සරය. හරි පුතේ අපේ බලන්න 15 කියන එක 15 කියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය. පුතේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය වාට ඕනේ කියන්නකො. ඒක බොහොම ලේසි දෙයක් ඇත්තටම නේද බලන්න. මැග්නීසියම් ඉන්නවා. ඊළඟට ක්ලෝරීන් ඉන්නවා. පුතේ මැග්නීසියම් වල සංයුක්තාවය 2යි. අපි අර ආවර්තෝගේ ලේස් නේද පුතේ? උඩ 1 2 3 4 3 2 1 බිඳුව දැම්මනම් මාරම ලේසියෙන් ඔයාලට මතක් වෙනවා සංයුක්තාවය හොයාගන්න. මැග්නීසියම්ගේ 2යි පුතේ ක්ලෝරීන්ගේ 1යි. ඉතින් මේක අපි සූත්‍රය හදනවා නම් මේ දෙක මාරු වෙන්න ඕනේ. මේ දෙක මෙතෙන්ට යනවා මේ එක මෙතෙන්ට යනවා. එතකොට පුතේ Mg 1යි Cl 2යි. අපි සාමාන්‍ය මේ එක හලනවා පුතේ මේක ලියන්න යන්නේ කැතයි. අපි මේවා දාන්නේ එක හලලා ලියන්න. MgCl2 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 මැග්නීසියම් ක්ලෝරයිඩ්ගේ සූත්‍රය වෙන්නේ පුතේ MgCl2 MgCl2 MgCl2. හරි මගේ පුතේ දැන් 16ට අපි යන් හෘදේ අපේ පටක ගැන පොඩි මතක් කිරීමක් නේ පටක ගැන අහන දෙයක් තියෙන්නේ හෘදේ පමණක් දක්නට ලැබෙන පටකයකි මේක ඉන්නවා සිනිඳු පේශී කංකාල පේශී හෘද පේශී රුධිර පටක ඉතින් මේකදී අපෙන් අහන්නේ මේ හෘදේ විතරක්නේ මොකද්ද හෘදේ විතරක් ඉන්න කෙනා හෘද පේශී පටක හෘද පේශී පටක हृद पेशी पटक हृद पेशी पटक हृद पेशी पटक 17 ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර වන්නේ උදේ ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය විතරයි වාට උනේ හරි එතකොට චුට්ටක් අපි පටගාලා ලියාගමුද ප්‍රභාසංශ්ලේෂණේ සමීකරණය මොකද වෙන්නේ උදේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි ලබා ගන්නවා. ලබාගෙන අපිට දැන් මේ වෙනුවෙන් පුතේ ශක්තිය වුණා. ඉතින් අපි පාවිච්චි කරනවා ආලෝක ශක්තිය. ආලෝකය පාවිච්චි කරනවා. දැන් අපි සූර්යාගෙන් ගත්තත් පුතේ ශක්තිය දැන් සූර්ය ශක්තිය ගත්තාම සූර්ය ශක්තිය තියෙනවා දැන් රස්නයක් තියෙන තාප ශක්තිය තියෙනවා ඒත් එක්කම ආලෝක ශක්තිය තියෙනවා ඕකෙන් අපිට ඕන වෙන්නේ ආලෝක ශක්තිය මේ වැඩේට ඒත් එක්කම පුතේ අනිවාර්යයෙන්ම ළමයි හරිත ප්‍රදත් ඕන හරිත ප්‍රද කියන්නේ හරිතලව ඇතුලේ ඉන්න හරිත ප්‍රද කියන කොළ පාට වර්ණකය උනේ ලබාගෙන මොන හදන්නේ ග්ලූකෝස් ටික හදනවානේ ආහාර විදියට C6යි H12යි O6යි සහ තව පිට වෙන උතරින්ම ඔක්සිජන් වායු. එතකොට පුතේ මේක අපි දැම්මොත් එහෙම භෞතික තත්ත්ව ටික කාබන් ඩයොක්සයිඩ් ඇවිල්ලා ගෑස් එකක් වායුවක් ජලය පුතේ ලික්විඩ් එකක්
ද්‍රවයක් L දාන්නේ ඒකයි. මෙයා නම් ඝනයක් solid එකක් S දානවා. O2 ඇවිල්ලා මගේ පුතේ gas එකක් මම G දානවා. හරිද? මේක දැන් මම තව දෙයක් කරොත් මේක වැඩි අංග සම්පූර්ණ වෙන්න මේක පුතේ මොකද්ද වෙන්න ඕනේ? තුලිත වෙන්න ඕනේ. බැලන්ස් වෙන්න ඕනේ. ඉතින් බැලන්ස් වෙන්න ඕනේ හින්දා පුතේ අනිවාර්යයෙන්ම ළමයි මේක දැන් ගත්තොත් මෙතන C1යි මෙතන C6ක් ඉන්නවා. වමේ සහ දකුණේ ඉන්න ඒ අදාළ පරමාණු ප්‍රමාණ සමාන වෙන්න ඕනේ. ඉතින් ඒකට ලේසි විදිහක් තියෙනවා. මෙන්න මෙයා ඇරෙන්න අනිත් අයගේ මුලට 6 දාගෙන යන්න. මෙයා ඇරෙන්න අනිත් අයගේ මුලට 6 දාගෙන ගියා නම් ඔන්න වැඩේ ගොඩ. හරිනේ? වැඩේ ගොඩ. 6 දාන් යන්න. හරි. ඉතින් ඕන පුතේ අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට ඕන කරන අමුද්‍රව්‍ය. මෙන්න මෙයා තමයි පුතේ අමුද්‍රව්‍ය. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දෙකයි මොනවාද? කාබන් ඩයොක්සයිඩ් ජලය. ඔයා අමුද්‍රව්‍ය වලට මේවා ලියන්න යන්න එපා. ආලෝකයේ හරිත පද ලියන්න යන්න එපා. හරි? අපිට ඕන වෙන බඩු භාණ්ඩ වෙන්නේ මොනවාද? කාබන් ඩයොක්සයිඩුයි ජලයයි. CO2 H2O. තර පුතේ උත්තරේ කීයද? උත්තරේ 1. උත්තරේ 1. උත්තරේ 1. මේක දාන්න පුතේ උඩින් උකක් දාගන්න. ඊළඟට අපි යන් 18ට. 18ට යන් අපි 18 වායුවක ජල ද්‍රාව්‍යතාව තීරණය වන සාධක දෙකයි පුතේ මොනවාද? ඒ කියන්නේ වායුවක් ජලය තුල දිය කිරීමේ හැකියාව වෙනුවෙන්. කියන්නේ ජල ද්‍රාව්‍යතාව කියන පුතේ යම් කිසි වායුවක් හොයාගත්තොත් ඒ වායුව ඔයාට ඕනේ යම් කියන්නේ ජලයේ දිය කරගන්න. ඉතින් ওই ජලය තුල දිය කරගන්න හැකියාවට ජල ද්‍රාව්‍යතාවට බලපාන දේවල් දෙකයි. උෂ්ණත්වයයි පීඩනයයි. උෂ්ණත්වයයි පීඩනයයි. උත්තරේ පුතේ 3. උත්තරේ 3. උත්තරේ 3. 19 පුතේ කියන්නේ ඝන ඩෙසිමීටර එකක අඩංගු ඝන සෙන්ටිමීටර ගණන වන්නේ. ඝන ඩෙසිමීටර එකක අඩංගු ඝන සෙන්ටිමීටර ගාන අපෙන් අහනවා. පුතේ ඔකෙදී ඝන ඩෙසිමීටර එකක් කියලා කියන්නේ අපිට ගණනටත් ඕන වෙන දෙයක්. ඝන ඩෙසිමීටර එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර්ස් වලින් ඝන සෙන්ටිමීටර වලින් 1000යි උදේ. ඝන ඩෙසිමීටර එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද? 1000යි. ඝන ඩෙසිමීටර එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර කොච්චරක්ද? 1000යි. 1000යි. ඝන ඩෙසිමීටර එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද? 1000ක්. 1000ක්. හරි පුතේ. ඊළඟ 20 අපි යන් 20ට බොරතෙල් පිරිපහදුවේදී භාගික ආසවන ක්‍රියාවලියට භාවිතා වෙන උපකරණයකි. මොකද්ද? ආසවන කුළුණ. පුතේ ඔය බොරතෙලින් තමයි පෙට්‍රල්, ඩීසල් නේ නැත්තා තාර ඔය ටික වෙන් වෙන්නේ ඔය වැඩ කැලේදී. ඒක කරන්නේ කවුද? ආසවන කුළුණ. ආසවන කුළුණ. මිශ්‍ර පාඩමනේ අපි 11යි තුන්වෙනි පාඩම මතක් කරනකොට ආසවන කුළුණ. 21 සංඛ්‍යාතයේ මැනීමට භාවිතා වන ඒකකය වන්නේ. පුතේ සංඛ්‍යාතයේ මනින්නේ කාගෙන්ද අපි? හර්ට්ස් වලින්. සංඛ්‍යාතයේ මනින්නේ හර්ට්ස් වලින්. එක යට කාලය, එක යට තත්පර කියන්නේ හර්ට්ස් තමයි. එක යට තත්පර වලින් ඔක ඉන්නේ. ඒ කියන්නේ එක යට තත්පර. ତර මෙයා අපිට ගන්න පුළුවන් උඩට S උඩට ඒතර S ඍණයක වෙනවා. S ඍණයක කියලා කියන්නේ හර්ට්ස්. සංඛ්‍යාතයේ මනින්නේ කාගෙන්ද අපි? හර්ට්ස් වලින්. සංඛ්‍යාතයේ මනින්නේ හර්ට්ස් වලින්.
22 රික්තකයේදී 3 වැඩි කිරීම 10 8යි ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරන්නේ කවුද? පුතේ කවුද? තීරයක් තරංග, ධ්වනි තරංග, ජල තරංග, විද්‍යුත් චුම්බක තරංග. පද උත්තරේ විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග තමයි පුතේ රික්තකයේදී 3 වැඩි කිරීම 10 8යි ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරන්නේ. ලොකු ස්පීඩ් ලොකු වේගයක්. තප්පරයකට 3 වැඩි කිරීම 10 8ක් මීටර්ස් වලින් යනවා. කියන්නේ 3කට දාන්න 0.8ක්. 23 ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීමට භාවිතා කරන විද්‍යුත් චුම්බක තරංගය කුමක්ද? මොකද පුතේ? X කිරණ. X කිරණ උත්තරේ 3. උත්තරේ 3. හරි. ඊළඟට අපි යම් පුතේ 24ට යමු. 24ට යමු. 24. පුතාලා 24 ගත්තොත් වාඩ දිලා තියෙන පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඒකෙන් ත්වරණය අහනවා. ඉතින් මෙහෙමයි අපි මේක පුතේ MCQ නේ. එතකොට අපේ අර ලොකු වැඩ කෑල්ලෙන් යන්න ඕනේ නැහැ. කෙටියෙන් ගන්න පුළුවන්. මෙතන ප්‍රවේගය මෙයා කාලය මෙහෙම තමයි පුතේ වාගේ ප්‍රස්ථාරය තියෙන්නේ. right දැන් මෙයාගේ දැන් මේ පුතේ මේකලා ප්‍රවේග ප්‍රස්ථාරයක්නේ. එතන මෙයාගෙන් ත්වරණය ගන්නකොට එතකොට ඇත්තටම ත්වරණය ගන්නේ කොහොමද? මෙයාගේ අනුක්‍රමණය ගන්න ඕනේ. ප්‍රවේග ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි පුතේ ත්වරණය එන්නේ. අපි ලස්සන කෙටියෙන් ගමු. එතකොට ත්වරණය දැන් අපි අනුක්‍රමණය අපිට ඕන දැන් බලන්න ඉතින් ත්වරණය ඕනේ කියන්නේ පුතේ ඔය අනුක්‍රමණය හොයන්න ඕනේ. අනුක්‍රමණය ගන්නේ කොහොමද? y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ඒ කියන්නේ y කණ්ඩාංක වෙනස x කණ්ඩාංක වෙනස. ලේසි දේ තමයි දැන් මේ y උසනේ. ඔයා පට ගාලා උතන y උස බෙදන්න x උසෙන්. x දිගේ y බෙදන්න මේ පුත මෙයා y අක්ෂය y මෙයා x අක්ෂය x. ත්‍රිමුදී මේ උස 20යි මේක 5යි. එතකොට 20 බෙදන්න 5යි. එතකොට කීය දෙන්නේ? 4නේ. 20 5න් බෙදුවාම 4යි. ත්වරණයක් හින්දා අගට අපි ms ඍණ 2 දාගන්නවා. නෝට් එක දාගන්න. y බෙදනවා x ගෙන්. ඒතර ගාන්ට වාට අනුක්‍රමණය එනවා. ගාන්ට අනුක්‍රමණය එනවා. 25 ජව පොළවල් ලෙස හැඳින්වෙන්නේ. ජව පොළවල් කියන්නේ කවුද? එතන බලයේ ජවයේ ශක්තිය දෙනවා වගේ නේද? ඒ කියන්නේ ජවය දෙන්නේ කවුද පුතේ? වාට ශක්තිය දෙන්නේ කවුද? සෛලයක් ඇතුලේ. ශක්තිය නිපදවන්නේ අපි කියන්නේ නේද? සෛලීය ශෝෂණය කරන්නේ කවුද අපේ සෛලය ඇතුලේ? මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම. උත්තරේ පුතේ මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම. 25ට එන්නේ 2 මයිටොකොන්ඩ්‍රියම. හරි එතකොට ඒකේ 25ක් තමයි තිබුණේ. එතකොට අපි දැන් සාකච්ඡාවක් දාමු ඊටු ටිකත් අපේ පිළිවෙලකට. හරි. දැන් ඔන්න අපි යන්නේ පුතේ මෙයාගේ මේ අපේ ඊළඟ ප්‍රශ්න ටිකට අපේ ව්‍යුහගත රචනා ටිකට යන්නයි යන්නේ. ව්‍යුහගත රචනා වලට යන්නයි යන්නේ. හරි පුතේ අපි වැඩේ නම් පටන් ගමු මේ විදියට. එක ඝර්ෂණ බලයේ ප්‍රධාන ආකාර තුනයි මොනවාද? ස්ථිතික,
සීමාකාරී ගතික ස්ථිතික සීමාකාරී ගතික ලස්සන ලියන්න ස්ථිතික ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය ඊළඟට සීමාකාරී ඝර්ෂණ බලය ඊළඟට ගතික ඝර්ෂණ බලය ස්ථිතික සීමාකාරී ගතික දෙක සීමාකාරී ඝර්ෂණ බලය අපිට කියන පුතේ හඳුන්වන්න කියලා සීමාකාරී ඝර්ෂණ බලය ගත්තොත් කියන්නේ පෘෂ්ඨ දෙකක් අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඒ කියන්නේ එතනින් එහාට වැඩි වෙන්න බෑ යා. දැන් හිතන්නකෝ දැන් සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 5යි නම් පෘෂ්ඨ දෙකක් අතරේ නිව්ටන් 5 නම් සීමාකාරී ඝර්ෂණ බලය ඊට වඩා වැඩි වෙන්න බෑ. වැඩිම අගේ තමයි ඔය 5යි කියලා කියන්නේ. වැඩිම අගේ. හරිද? ඒතර අපි ලියන්න පුළුවන් ලස්සනට වස්තුවක් මත ක්‍රියා කරන උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයයි. වස්තුවක් මත ක්‍රියා කරන උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයයි. 3. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙක දැන් දන්න ඔයා. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය අභිලම්බ ප්‍රතික්‍රියාව. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය අභිලම්බ ප්‍රතික්‍රියාව. 4. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දී සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වේද අඩු වේද? රළු බව වැඩි වෙද්දී පුතේ සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. වැඩි. 5. ඝර්ෂණය අඩු කරගන්නා ක්‍රම දෙකක්. නේද පුතේ අපිට පුළුවන් වුණානේ රෝල බෙයාරින් යෙදීම. බෝල බෙයාරින් යෙදීම. ලිහිසි තෙල් යෙදීම. තවුණන් ග්‍රීස් ආලේප කිරීම. රෝල බෙයාරින් යෙදීම. බෝල බෙයාරින් යෙදීම. ලිහිසි තෙල් යෙදීම. ආයේ ග්‍රීස් ආලේප කිරීම. දෙකක් ලියන්න දෙකක් ලියන්න නැතියා. දෙකක් ඇහුවොත් දෙකක් ලියන්න කියන්නේ. ඒතකොට ලියනකොට සෛල වාද්‍ය ඉදිරිපත් කළ විද්‍යාඥයින් තිදෙනා කවුද? ශ්ලයිඩන්, ශ්වාන්, වර්කෝව්. 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 2. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද කියලා අපෙන් අහනවා. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ පුතේ ඔයාගෙන් අහන්නේ මොකද්ද? සෛලය. 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 ඊළඟට සෛලයක පවතින ප්‍රධානම ඉන්ද්‍රියකාව මොකද්ද? න්‍යෂ්ටිය. සෛලයක තියෙන පුතේ ප්‍රධානම ඉන්ද්‍රියකාව මොකද්ද? න්‍යෂ්ටිය. එයානේ ඔය මේ සෛලය තුල ජීව ක්‍රියාවලිය පාලනය කරන්නේ. ඒතර එයා තමයි ලොක්කා වගේ ඉන්නේ න්‍යෂ්ටිය. 4. ශාක සෛලවල බාහිර ආවරණය කුමක්ද? සෛල බිත්තිය. සෛල බිත්තිය. එයාගේ වටේ තමයි තාප්පයක් වගේ තියෙන්නේ. මෙයා ශාක සෛලේ නම් එයා වටේ තමයි මේ වගේ බිත්තියක් වගේ තියෙන තාප්පය වගේ තියෙන්නේ වගේ. තාප්පයක් වගේ තියෙන සෛල බිත්තිය. හැබැයි ශාක සෛලේ එහෙම සත්ත්ව සෛලේ එහෙම නැහැ. තර සත්ත්ව සෛලයක් වාගා තියෙනවා කියලා මේ වගේ. තර එයා කවුද ආවරණය කරන්නේ? සත්ත්ව සෛලය. මෙයා සත්ත්ව සෛලය. මේ තාප්පය වගේ තියෙන ශාක සෛලය.
ශාක සෛලය. එතකොට පුතේ මේ වටේ කවුද ඉන්නේ? තාප්පේ වගේ. සෛල බිත්තිය. එතකොට කවුද මේ අපේ සත්ත්ව සෛලයේ වටේට ආවරණය කරගෙන ඉන්නේ? අපි යාට කියන සෛල පටලය කියලා නේ. සෛල පටලය. එහෙම නැත්නම් ඒකටම කියන්න පුළුවන් ප්ලාස්ම පටලය කියලා. ප්ලාස්ම පටලය. හරි පුතේ. ඊළඟට අපේ ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය සෛල විභාජනය වෙන ප්‍රධාන ක්‍රම දෙක මොනවාද? ඌනන විභාජනය, අනූනන විභාජනය. පුතේ ඌනන විභාජනය, අනූනන විභාජනය. ඌනන විභාජනය, අනූනන විභාජනය. ඌනන විභාජනයයි අනූනන විභාජනයයි විදියට විභාජනය පුතේ ප්‍රධාන ක්‍රම දෙකයි. ඌනන විභාජනයයි අනූනන විභාජනයයි. දෙක මිනිසාගේ දේහ සෛලයක අඩංගු වර්ණ දේය ගණන මෙන්න අපෙන් අහනවා කීයද වර්ණ ගාන? 46යි. මිනිහගේ ගාන හොඳට ඔළුවේ තියන් ඉන්න ඕනේ අපි. වෙන සත්තුන්ගේ වැඩක් නැහැ, ශාක වල වැඩක් නැහැ, අපි සාක වැඩක් නැහැ සෛල වල. අපි ඔළුවේ තියන් ඉන්න ඕනේ කාගෙන විතරද? මිනිහා ගැන. මිනිස් සෛලයක වර්ණ දේය 46ක් තියෙනවා. තුන මිනිසාගේ දේහ සෛලයක අඩංගු වර්ණ දේහ යුගල් ගන්න. දැන් අතන 46ක් තියෙනවනේ. 46න් අපි කපල් ගත්තොත් යුගල ගත්තොත් 23ක් තියෙනවනේ. යුගල ගාන 23යි. යුගල ගාන 23යි. යුගල් ගාන 23යි. යුගල් ගාන 23යි. 23යි. 4 දරුවාට පියාගෙන් ලැබෙන වර්ධේ ගාන කීයද? 23යි. 23යි. 5 වර්ධේ ගාන අඩක් බවට පත් කරන විභාජන ක්‍රමය මොකක්ද දානවා අපි. පුතේ විභාජනයේ ආකාර දෙකයිනේ මේ ඌනනේ තියෙනවා අනූනනේ තියෙනවා. දැන් අතරම අනූනනේ මම ඔයාලට හැම වෙලෙම ඉල්ල දෙයක් තමයි මොකද්ද? අනූනනෙන් හැදෙන්නේ කොපි වගේ දේවල්නේ. ඒ කියන්නේ මෙයාගේ හලිසයක් තිබුණොත් කොපිය හැදෙන්නේ තලිසයව තමයි. හැබැයි පුතේ ඌනනේදී හිතන්න 46ක් තිබුණොත් එයාගෙන් අඩක් තමයි දෙන්නේ. කියන්නේ 46 අඩක් කරවන්නේ ඌනන විභාජනයේදී. අනූනන එකේ මම හැම වෙලේම ඔයාලට කියනවා හැදෙන්නේ කොපි. ඒතර කොපියේ කලින් 46 තිබ්බනම් 46ම තමයි සෙට් වෙන්නේ. හැබැයි ඌනනේ විතරක් ඌන විභාජනය වෙනකොට අදාළ සෛලයේ පුතේ වර්ණ දෙක ගන්න භාගයක් කරනවා. 100ක් තිබ්බ කෙනෙක් නම් ඒක 50ට බස්සනවා. 60ක් තිබ්බනම් ඒක 30කට බස්සනවා. කියන්නේ සෛල බෙදෙන එකට විතර වෙන්නේ නේද පුතේ මතකයි නේද? විභාජනයේදී වෙන්නේ සෛල බෙදෙනවා. සෛල වර්ධනය යන්න හඳුන්වන්න. පුතේ මොකක්ද ඇත්තටම වර්ධනයක් කියලා කියන්නේ? මොකක්ද සෛලයේ වර්ධනයක් කියලා කියන්නේ? ඕකේ කෙලින්ම කියන්න පුළුවන් පුතේ සෛලයේ වියලි බර. සෛල වියලි බර අප්‍රතිවර්ත ලෙස වැඩි වෙනවා. අප්‍රතිවර්තය කියන්නේ පුතේ දැන් යම් ප්‍රමාණයක හිටියනම් එයා ලොකු වුණොත් ආයේ ලොකු වුණා තමයි. නැවත ලොකු කෙනා පොඩි වෙන්නේ නැහැ. අර අප්‍රතිවර්තය කියන්නේ ඒකයි. පුංචි කෙනා ලොකු වෙනවා මිසක් නැවත අනිත් පැත්තක් නැහැ. අප්‍රතිවර්තය කියන්නේ එක පැත්තට වෙන්නේ පොඩි කෙනා ලොකු වෙනවා මිසක් ලොකු කෙනා පොඩි වෙන්නේ නැත. එතකොට පුතේ පිළියර බලන්න නේද සෛලයක වියලි බර අප්‍රතිවර්ත ලෙස වැඩි වීමයි. සෛලයක වියලි බර අප්‍රතිවර්ත ලෙස වැඩි වීමයි. සෛලයක වියලි බර අප්‍රතිවර්ත ලෙස වැඩි වීමයි. සෛලයක වියලි බර අප්‍රතිවර්ත ලෙස වැඩි වීමයි.
අපේ ඊගා ප්‍රධාන එක. ස්කන්ධයේ ග්‍රෑම් 800ක් වූ උස ගණකාභාකාර ලී කුට්ටියක් තිරස් මේසයක් මත ඇත. රෝම 1. මේ ලී කුට්ටියේ බර අහනවා. සිම්පල් A නේ ඒකේ. බර ගන්නෙ කොහොමද? බර සමානයි ස්කන්ධය වැඩි කරන්න ඕනා ගුරුත්වජ ත්වරණයෙන්. ස්කන්ධය වැඩි කරන්න ඕනා ගුරුත්වජ ත්වරණය. ස්කන්ධය කීයද? ග්‍රෑම් 800යි. ස්කන්ධයේ පුතේ ග්‍රෑම් 800යි. ගුරුත්වජ ත්වරණය 10යි. දැන් මේකේ 800 වරක් 10 8000ද බර නෑ. අනිවාර්යෙන්ම ග්‍රෑම් ගාන කිලෝ වෙන්න 1000න් බෙදන්න ඕන වෙනවා. මෙන්න බෙදුවා 1000න් මෙන්න කිලෝග්‍රෑම් වුණා. වැඩි කිරීම 10යි. අනිවාර්යයෙන් පුතේ සම්මත ඒකක වලට නම් හරවන්නම ඕන. සම්මත ඒකක වලට හරවන්නම ඕන ඔයා. බිඳුවට බිඳුව යට බිඳු දෙකට උඩ බිඳු දෙක. ඒතර 8 තනියවනේ. 8යි. බර කියන්නේ බලයක් නිව්ටන්. නිව්ටන් 8යි. ලී කුට්ටිය මගින් මේස ලෑල්ල වෙත යෙදෙන බලය ලී කුට්ටියේ බරට සමාන වේ. ලී කුට්ටියේ මත යෙදෙන ප්‍රතික්‍රියාව නම් මේස ලෑල්ල මගින්. ඒ කියන්නේ දැන් මෙහෙම මේස තියෙනවා නම් හරි මේසෙ තියෙනවා. ඊගාවට මෙතන අපි වස්තුව තියනවනේ. දැන් මේකේ පුතේ මේ මැද පොයින්ට් එකේ ඉඳලා පහළට හරි මොකද්ද? බර මෙන්න බර. මැද පොයින්ට් එකෙන් පටන් ගන්නගෙන ගුරුත්ව කේන්ද්‍රයෙන් බර පහළට ක්‍රියාත්මක වෙනකොට පුතේ මේස ලෑල්ල මගින් මේ විදියට අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති කරනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති කරනවා. ඊතන බර නිව්ටන් 8යි නම් පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් කීයද? 8ම තමයි. 8ම තමයි. නිව්ටන් 8යි. ඉහත B ලබාගත් සංසිද්ධියට අදාළ චලිතයේ පිළිබඳ නිව්ටන් නියමය ලියන්න. මගේ පුතේ අපි මෙතනදී දැන් පෙරනේ බර තියෙන්නේ පහළට අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ ඉහළට. මොකට පේනවා අපිට දිශා දෙක ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. සහ විශාලත්වයත් සමාන බව මම ඔයාලට කිව්වා. එතකොට මොකක්ද මේකේ නියමය? නිව්ටන්ගේ තුන්වන නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. අපි ලියමු පුතේ මේ විදිහට සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. හරි. ප්‍රතික්‍රියාවක් ඇත. ඊළඟට මේ ඉහත A හා B අතරින් සුදු ලක්ෂයකට නිව්ටන් තුලාවක් සම්බන්ධ කරලා ඔන්න x කියලා බලයක් ඔයා දානවලු කියලා පුතේ. ඔයාට මෙහෙම ලස්සන මේ ප්‍රස්ථාරයක් දීලා තියෙනව නේද? මේ වගේ ප්‍රස්ථාරයක් දීලා තියෙනවා.
මේ තියෙන්නේ අපි යොදන බලය x කියන්නේ පුතේ අප යොදන බලය ඊගාවට F කියලා කියන්නේ ඇති වෙන ඝර්ෂණ බලය. ඇති වෙන ඝර්ෂණ බලය. X කියන්නේ පුතේ අපි යොදන බලය ඊළඟට F කියලා කියන්නේ ඝර්ෂණ බලය. හා. මුලින් මොකද්ද මේ වෙලාවේ සිද්ධිය කියන්නම්කෝ ඔයාලට? පුතේ අපි දැන් බලයක් දානවනේ. අපි ඇත්තටම අපි දැන් බලයක් යම් වස්තුවක් තියනවා මෙහෙම. අපි බලයක් දානකොට ඝර්ෂණ බලයකුත් ඇති වෙනවා. ඒ කියන්නේ අපි එකක් දාද්දී එයත් එකක් දායි. මම දෙකක් දානකොට එයත් දෙකක් දායි. එතකොට තමයි ගානට බැලන්ස් වෙලා මේ වස්තුව එහාට මෙහෙට යන්නේ නැහැ. දැන් ඔයාලා බලන්න දැන් ලොකු මේසයක් විතර ගත්තොත් නිකන් පොඩි බලයක් දුන්නොත් ඇදෙන්නේ නැහනේ. ඇයි ඇදෙන්නේ නැත්තේ? අපි දෙන බලයට සමාන බලයක් මේසේ පොළොව අතර පෘෂ්ඨය අතර ඇතිලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ මේසේ ඊට මෙට යන්නේ නැත්තේ පොඩි බලයක් දුන්නොත්. මෙතනත් ඒ වගේ ඈ. දැන් කොහොම හරි පුතේ මෙයා ඝර්ෂණ බලයනේ. මේකෙන් අපිට තේරුම් ගන්න දේ තමයි තියෙන උපරිමගේ කීයද? 4. උපරිමගේ 4. උපරිමගේ 4යි කියන්නේ මේ අගේ කොච්ච කවුද මේ ඇවිල්ලා? මේ ඇවිල්ලා සීමාකාරී වෙන්න දෙපැ. මොකද අපි දන්නවා ඝර්ෂණ බලයේ තියෙන උපරිම අගය තමයි අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. තියෙන උපරිම අගය තමයි පුතේ සීමාකාරී ඝර්ෂණ කියන්නේ. ඊට අඩු එකකට මේ අගය මේ මොකද්ද මේ? මේ දැන් අපි උපරිම ඝර්ෂණය 4නේ. එතකොට පුතේ අපි එකක් දැම්මත් ඝර්ෂණ එකක් දානවා. දෙකක් දැම්මත් දෙකක් දාන ඝර්ෂණය. මම 3ක් දැම්මොත් ඝර්ෂණයක් 3ක් දානවා. මම 4ක් දැම්මොත් ඝර්ෂණයක් 4 දායි. හැබැයි ඒක උපරිමය. එතන උපරිමය. හැබැයි මම 5ක් දැම්මොත් චලනයක් වෙනවා. ඇයි? ඝර්ෂණ බලයට වඩා මම දාන බලය ලොකු වුණොත් අගේට චලනය වෙයි. හරි? දැන් මේ අවස්ථා ටිකේ පුතේ චලනය වෙන්නේ නැහැ ඇත්තටම. මේ මොකද මම දැන් දාලා තියෙන්නේ සීමාකාරී කියන උපරිම ඝර්ෂණය අපි ඉක්මවා ගියොත් තමයි මම කියන්නේ උපරිම ඝර්ෂණයට වඩා වැඩියෙන් දැම්මොත් මේ මම දාලා කියන්නේ 1 2 3 4 මම මේ 4 පැන්නුවොත් මෙන්න මේ අවස්ථාවේ තමයි පුතේ වස්තුව ගමන් කරන්නේ. ඒ කියන්නේ ගතික ඝර්ෂණේ ඇති වෙන්නේ මෙන්න මෙතනින් පස්සේ. සීමාකාරී එක පැන්නුව ගමන් 4 පැන්නුව ගමන් 5 6 වගේ කියන්නේ මම වැඩියෙන් බලය දාපු නිසා වස්තුව ලස්සනට චලනය වෙනවා. එතන මේ ටික 4ට වඩා අඩුවෙන් දාද්දි මම කිව්වේ මම එකක් දාද්දි ඝර්ෂණ දෙකක් දානවා. මම දෙකක් දාද්දි ඝර්ෂණ දෙකක්. ඔයකට කියන්නේ අපි ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ. ඒතකොට ස්ථිතික සීමාකාරී ගතික. අයිඩියා එක අපිට බලමු ප්‍රශ්න මොකක්ද තියෙන්නේ කියලා. ලී කුට්ටිය මත නිව්ටන් 3ක් දානලුවා. පුතේ ලී කුට්ටිය මත නිව්ටන් 3ක් දාද්දී එය මත යෙදෙන ඝර්ෂණ බලය අපෙන් අහනවා. පුතේ ඔයා 3ක් දාද්දී ඇති වෙන ඝර්ෂණ මොකද්ද පුතේ? 4ට වඩා අඩුයි. ඒ කියන්නේ උපරිමයේ 4ට පේන්නේ අපිට. උපරිමයේ 4ට අඩුයි කියන්නේ ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය. නිව්ටන් 3ක් යොදද්දී ඇති වෙන්නේ ස්ථිතික ඝර්ෂණය වගේ පුතේ. ස්ථිතික ඝර්ෂණ බලය නේ අසලියු. ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. මේක දාගන්න පොඩ්ඩක්. ඒ කියන්නේ ඔය පේපර් එකේම හරි මේ පේපර් එකේම හෝ පුතේ මේ ටික මාක් වෙනවා අනිවාර්යයෙන්. මේක මාක් වෙන්න ඕනේ. ඊළඟට ප්‍රස්ථාරයේ පරිදි ලී කුට්ටිය මත යෙදෙන සීමාකාරී ඝර්ෂණ බලය කොහොමද පුතේ කීයද? නිව්ටන් 4යි. උපරිමේනේ. සීමාකාරී කියන්නේ පුතේ උපරිමාගය. සීමාකාරී කියන්නේ උපරිමාගය වාට දාන්න පුළුවන්. නිව්ටන් 4. 4යි. 4යි. 4යි.
මේ පොයින්ට් එක A, මේ පොයින්ට් එක B, මේ උස y, මේ ටික x කියලා කියනවා. x මෙයාමයි. x y. හරි. පුතේ එකේ රෝම 1 තුනේ අණුවන්ක එකේ රෝම 1 අපෙන් අහනවා A B නම් කරන්න කියලා. රෝම දෙකේ x හා y නම් කරන්න කියලා කියනවා. A B වගේම xy. පුතේ A කියන්නේ කවුද මේ උඩම පොයින්ට් එක? කඳු මුදුනක් වගේ නේ මේ. අපි කියනවා ශීර්ෂය. මේ තරංග පාර නේද පුතේ? උඩම තියෙන පොයින්ට් එකට අපි කියන්නේ මොකද්ද? ශීර්ෂය කියලා. එතකොට පුතේ A ඇවිල්ලා ශීර්ෂය. මේව ලොකු මෙයා මෙතන මේ කඳු මුදුනක පල්ලේ අරගෙන අස්සක් වගේ නේ. අපි කියනවා නිම්න කියලා. B ඇවිල්ලා පුතේ නිම්නය. ශීර්ෂයේ තියෙනවා නිම්නය තියෙනවා. ශීර්ෂය නිම්නයි. ඊගාවට x කියන්නේ x දුර. උඩ අපි කියනවා තරංග ආයාමයක් නේ. මෙතනින් පටන් ගන්නවා. ඕම ගිහිල්ලා මෙහෙමනේ යන්නේ. ඒතර බලන්න දෙන්නම එක වගේ පොයින්ට් දෙකක් අල්ලන් තියෙන්නේ. ඒ දෙන්න අතරේ දුර තරංග ආයාමය. තරංග ආයාමය. y කියන්නේ මේ අංශුවක් යන උපරිම විස්ථාපනය අපි කියන්නේ විස්තාරය කියලා. විස්තාරය කියලා අපි කියන්නේ. කොටස් ටික මාක් කරන් තිබුණේ නේද? ශීර්ෂය, නිම්නය, තරංග ආයාමය, විස්තාරය කියනවා නේ. ඊට පස්සේ පුතේ අපේ දෙවෙනි එක දෙක විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඇස සංවේදී වන පරාසය. මොකද්ද පරාසය? දෘශ්‍යාලෝකය. දෘශ්‍යාලෝකය පාට හතක් තියෙන දෘශ්‍යාලෝකය. රෝම දෙක. දෘශ්‍යාලෝකයේ වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ ජම්බුල වර්ණය, දම් වර්ණය. සංඛ්‍යාතේ වැඩි පුතේ දම් පාටේ. දම් පාට. ඊළඟට සංඛ්‍යාතයේ අඩු කෙනා කවුද? රක්ත වර්ණය, රතු. පුතේ පාට හතනේ රන් තැඹිලි කඩන කොල්ල නිල්ලිබ්බෙක් දකි කියන්නේ. එතකොට ඒකෙදි රතු වල සංඛ්‍යාතය අඩුයි. ඔය දේදුනේ පාට හත ඔය දෘශ්‍යාලෝකයේ හැදෙන්නේ පුතේ දේදුනේ පාට හත එකතු වෙලා. රතු වල සංඛ්‍යාතය අඩුයි, දම් වල සංඛ්‍යාතය වැඩි. අවසාන එක විද්‍යුත් චුම්බක තරංග ඇතිවන විට හට ගන්නා විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය අතර කෝණය. පුතේ මේ විදියට විද්‍යුත් ක්ෂේත්‍රය ගියොත් ළමයි එයාට ලම්බකව තමයි පුතේ කවුද යන්නේ? චුම්බක ක්ෂේත්‍රය. ඒ කියන්නේ දැන් මේ වගේ නම් යන්නේ දැන් මෙහෙම නම් යන්නේ අපේ විද්‍යුත් ක්ෂේත්‍රය. මෙහෙම නම් යන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය යන්නේ මෙහෙම. මේ විදියට. ඒතර බලන්න මෙහෙමයි මේ දෙන්න අතරේ කෝණය කීයද? අංශක 90යි. ඒතර පුතේ විද්‍යුත් චුම්බක තරංගයක විද්‍යුත් ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය අතර තියෙන කෝණය කීයද? කෝණය අංශක 90යි. අංශක 90. මෙහෙම යනවා නම් චුම්බක ක්ෂේත්‍රය, මෙහෙම යනවා කවුද අපේ විද්‍යුත් ක්ෂේත්‍රය. අංශක 90යි. හරි පුතේ මේ විදිහට අපේ 4 වෙනි පේපර් එකේ වැඩ ටික ඉවර වුණා. මේකේ ඕනම තරක් ඔයාලට තේරෙන්නේ නැත්නම් පුතේ ක්ලාස් එකට ගේන්න මැසේජ් එක දාන්න ඕනලා මම ලැස්ලා ඉන්න ඕනම ඔයාලට අවශ්‍ය සපෝට් එක දෙන්න. අපි මේ ගේම ගහමු පුතේ නම් හැමෝටම
ස්තුති බලන් හිට මේක දැන් වැඩි කරගන්න ලස්සනට මේක බලා ගන්න ලස්සනට දැන් මේක නෝට් එක දැන් දාගත්තනේ. ඒතර දැන් ඔයාලට අමතක වෙච්ච ටික ආයෙ බලන්න ආයෙ ආසා විද්‍යාව පාඩම් කරන්න අපි ලස්සනට මේ ගේම ගහමු. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම ආයිබෝවන්.